මෙම උත්සවයේ පැවැත්වුණේ සුනිල් හඳුන්නැති මහතාගේ ප්‍රධානත්වයෙන්. මම පහුගිය දවසේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා කෝප් කාර්ක සභාවේ තුන්වෙනි වාර්තාව. ඒකේ ආයතන 15යි. මොනවද කරලා තියෙන්නේ? මාර්ග සමාජ අධිකාරිය අරන් තියෙන ණය ලංකාවේ බැංකු 7කින් බිලියන 155ක් බිලියන 155ක් කෝටි 15000ක් අරගෙන පාරවල් ඇස්තමේන්තු කරලා තියෙනවා. පාරවල් 64ක් හදන්න යනවා. එකපාරකට කොන්ත්‍රාත්කාරයෝ ඉල්ලුම් කරන එක්කේ නැහැ. පාරට එයාගේ ඇස්තමේන්තුවම තමයි අනුමත කරන්නේ. ඇඹිලිපිටියේ මාලිගාව ජනාධිපති මැදුරක් හදලා තියෙනවා. RDA එකේ. අපි ගෙන්නලා ඇහුවා මිලියන 28000 කෝටි 2800ක් තියෙනවා RDA එකට කියා ගන්න බෑ මොනවද වියදම් කරේ කියලා. ඒක ඇතුලේ තියෙන එකක් තමයි ඇඹිලිපිටියේ මාලිගාව. හම්බන්තොට වරායේ පාඩුව 2015 අවුරුද්දේ මිලියන 37000යි කෝටි 3700යි. මේ වරාය හදනකොට ඒ හදාපු චීන කම්පැනිය ටැග් එකට හැදුවා හම්බන්තොට සූර්ය පීඩාංගනේ. මේ ක්‍රිකට් ආයතනයේ මේකට මුලින් මිලියන 200ක් වේදම් කරා බාර ගන්න. අවසාන බිල ආවා බිලියන 5.4යි කෝටි 540යි. ක්‍රීඩා පිටියේ මැච් නැහැ. වඳුර ක්‍රිකට් ගහනවා. දැන් ක්‍රිකට් ආයතනය කියන අපිට ගෙවන්න බෑ. දැන් අයිතිකාරයෙක් නැහැ. හැබැයි දැන් ඒවට මුකුත් පරීක්ෂණ නැහැ. දැන් මේ ආණ්ඩුවේ රනිල් මහත්තයාට තියෙන හැමදෙස්සෙම ඒක කෝප් කමිටුවට දෙන්නේ. කෝප් කමිටුවෙන් බලා ගන්න. අපි පත් කරලා ඉන්නවා. හරියට අපි නිකන් මේ දැන් හොරුව අල්ලන පොලිසිය වගේ. ඒ කට්ටිය බලාගන්නේ. අපි වාර්තා දෙනවා ඒව බලා ගන්න නැහැ මොකෝ.